හායි ළමයි කොහොමද? ඉතින් ඕගොල්ලොන්ගේ ගෙවල් වල තත්ත්වය කොහොමද? අද නම් අපේ පැත්තේ තරමක් කාලගුණය හොඳයි. මම ඉන්නේ කඩුවෙල. ඉතින් අපේ ගෙවල් පැත්ත නම් තරමක් අද කාලගුණේ හොඳයි. ඉතින් මම බැලුවේ අපේ ගෙදර බඩු අඩුයි. බඩු අඩුයි කියන්නේ ඇත්තටම ලොකුවට බඩුවක් නැහැ. ඒ නිසා අම්මයි මායි තීරණය කළා අත්‍යවශ්‍ය බඩු ටිකක් ගන්න යන්න. කියන්න බෑ අද රෑ වෙද්දී තත්ත්වය කොහොම වෙයිද කියලා. මේ ඊයේ හුළං තත්ත්වෙට මේ අපේ පාර අපේ කියන්නේ ගෙවල් පාර ඉතින් අම්මයි මායි මේ ළඟම කඩේකට සුපර් මාකට් එකකට වගේ තමා ගියේ. ඒකෙත් අත්‍යවශ්‍ය බඩු ගොඩාක් අඩුයි. පිටි, සීනි, තේකොළ, හාල් එහෙම අඩුයි. ඉතින් වැඩි වෙන්නේ නැහැ ළමයි. ඔයගොල්ලෝ ගෙවල් වල ඉන්න අය නම් මං ගෙවල් වල ඉන්න අයට කියන්නේ ගෙවල් වල ඉන්නේ නැතුව පොඩ්ඩක් කඩේකට ඇවිල්ලා බඩු ටිකක් අරගෙන යන්න. තත්ත්වය කොහොම වෙයිද කියලා කියන්න බැරි නිසා. ඉතින් මාත් පුළුවන් විදියට බඩු ටිකක් ගත්තා. ඇත්තම කිව්වොත් අපේ කඩුවෙල ටවුන් එකත් හිර වෙලා අපේ නවගමුව පැත්තට යන්නත් බෑ. එතකොට කිව්වේ නවගමුවේ ඇනවුස්මන්ට් එකක් දීගෙන ගිහිල්ලා තියෙනවා වතුර දානවා කියලා. ඉතින් කඩවල් වලට ගොඩක් ආපු අය කිව්වේ ATM වලත් සල්ලි නැහැ කියලා කාඩ් වලින් ගන්න. ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස් තමා ගොඩක් කළේ. ඉතින් ගෙවල් වල ඉන්න අය ඔයගොල්ලෝ ඇවිල්ලා පොඩ්ඩක් බඩු ටිකක් ගෙදරට අරගෙන යන්න. අපිව ගම් වතුරෙන් හිර වෙලා නැහැ. ඒ වුණාට කඩුවෙල ටවුන් එකට යන්නත් බෑ. නවගමුවට යන්නත් බෑ. ඇත්තටම අපිට බඩු උස්සන් එන ත්‍රීවිල් එකක්වත් තිබ්බේ නැහැ පික්මී දාන්න. දැන් කොහොමත් එන්නේ මේ තත්ත්වය අනුව පයින්ම තමයි අපි ඔක්කොම උස්සගෙන ආවේ අම්මයි මහයි. ඉතින් මේ මං හිතනවා ඕගොල්ලොත් හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් ඉන්න කියලා. ඕගොල්ලොත් පරිස්සමට ඉන්න මේ ආපදා තත්ත්වය ඉක්මනටම ඉවර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදු සරණයි.